අද කතා කරන්නේ ලෝකයේම හොල්ලපු ලංකාවේ හෙල්ල රොමේෂ් තරංග ගැන. ඔහු ඩයමන්ඩ් ලීග් තරඟාවලියේදී හෙල්ල මීටර 92යි සෙන්ටිමීටර් 62ක් දුරට විසි කරනවා. මේ දක්ෂතාවය තමයි 2025 2026 වර්ෂවල ලෝකයේ ක්‍රීඩකයෙකු වාර්තා කරලා තියෙන ලොකුම නැත්නම් ඉහළම දක්ෂතාවය. ඒ වගේම ඔහු ලෝකයේම 3වෙනි තැනට පත් වෙලා තියෙනවා. ඒ නිසා නියත වශයෙන් 2028 පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලියේදී ලංකාවට පදක්කමක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් මට්ටමක්. විශේෂයෙන් රම් පදක්කමක් වුවත් ලැබෙන්න පුළුවන් කියලා විශ්වාස කරන්න පුළුවන් දෙයක්. මේ ඩයමන්ඩ් ලීග් තරඟාවලියේදී ඔහු දක්ෂතාවය පිළිබඳ මේ ලංකාවේ ලොකු සාකච්ඡාවක් ආවේ නැහැ. හේතුව මේ ඩයමන්ඩ් ලීග් තරඟාවලිය ගැන දන්නේ නැති හින්දා. ඇත්තටම ලෝකේ ප්‍රධාන තරඟාවලි 3ක් අපිට නම් කරන්න පුළුවන්. ඔලිම්පික් ඔයගොල්ලෝ දන්නවා. ඒක තමයි සිහිනේ. ඊළඟට ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරඟාවලිය. ඊළඟට තියෙන ඩයමන්ඩ් ලීග්. මේක ලෝකයේ අතිදක්ෂ ක්‍රීඩකයෝ වෙන විශිෂ්ට තරඟාවලියක්. ඒකෙදි තමයි රොමේෂ් තරංග මේ සුවිශේෂී දක්ෂතාවය දක්වලා තියෙන්නේ. ඉතින් අද අපි මේ රොමේෂ් තරංග ගැන කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉස්සලාම ඔහු හොරණ ශිල්පාල විද්‍යාලය ඉගෙනගෙන ඊට පස්සේ ශාන්ත පීතර විද්‍යාලයට ස්කෝලර්ෂිප් එකක් අපි කියන්නේ ශිෂ්‍යත්වයක් ලබාගෙන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ තමයි ඔහුගේ මේ දක්ෂතාවය දිනු වෙලා තියෙන්නේ. ඒ වගේම ඔහු පැය කිලෝමීටර් 134ට වඩා වැඩි වේගකින් පන්දු යවන්නෙක්ලු. පන්දු යවන්න පුළුවන්ලු. හැබැයි ඔහු ක්‍රිකට් ක්‍රීඩාව අතහැරලා තියෙනවා. ඒත් ඔහු කියන විදියට ක්‍රිකට් වලට දක්ෂතාවයට අමතරව තව දේවල් තියෙන්න ඕනේ කියලා. ඕගොල්ලොන්ට හිතා ගන්න පුළුවන් මොනවද ඒ දේවල් කියලා. ඒ වගේම කවපෙත්තත් විසි කරාලු. පස්සේ කාලේ කොහොම හරි ඊළඟට ඔහු අවසාන තීරණය කරාලු හෙල්ල විසි කිරීම තෝරගන්න. ඉතින් ඔහු දිගින් දිගට ක්‍රමානුකූලව දක්ෂතා අතරට ඇවිල්ලා දැන් ඔහු ඉන්නේ 23 වෙනි වර්ෂයේ. එතකොට 2028 ඔලිම්පික් පැවැත්වෙනකොට එයාට අවුරුදු 25යි. ඒ කියන්නේ යා හොඳම දක්ෂතාවල ඉන්නේ. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා තරඟාවලිය එනවා. ආසියානු මල්ල ක්‍රීඩා තරඟාවලිය එනවා. ඊළඟට ඔලිම්පික් එනවා. බොහෝ විට රොමේෂ් තරංග මේ තුනේම නියත පදක්කම්ලාභීෙක් වේවි. ඒක අපි කැමති රන් පදක්කම් බවට පත් වෙනවා නම්. ඉතින් සාමාන්‍යයෙන් හෙල්ල විසි කිරීමේ ශූරයෝ මෙතෙක් බිහි වෙලා හිටියේ ඔය යුරෝප් රටවල් වලින්. පස්සේ දකුණු අප්‍රිකාවෙන් බිහි වුණා. හැබැයි දැන් වර්තමාන වෙනකොට ආසියාවෙන් බිහි වෙනවා. විශේෂයෙන් නිරාජ් චොප්‍රා ඉන්දියාවේ, අර්ෂදීප් නදීම් පාකිස්තානයේ. මෙන්න මේ ක්‍රීඩකයෝ මේකේ රන් පදක්කම් ලබා ගනිමින් ඉහළ දක්ෂතා පෙන්නලා තියෙනවා. දැන් මේක ආසියාතික රටවල් වල බලය පෙන්වන තරඟිසාවක් බවට පත් වෙමින් තියෙනවා. ඒක තමයි රොමේෂ් තරංගයේ කතාව. රොමේෂ් තරංගයේ කතාව ඔක උනාට අපේ රටේ ජනතාව විදියට, පුරවැසියෝ විදියට, අපේ රටට ජයග්‍රහණ බලාපොරොත්තු වෙන අය විදියට අපිට මේ මොහොතේ කරන්න දේවල් ටිකකුත් තියෙනවා. දැන් මම දැක්කා මේ එයා සම්බන්ධයෙන් එයා මේකේ ජයග්‍රහණය කිරීම සම්බන්ධව පෝස්ට් වලට හෝ වීඩියෝ වලට හෝ තාම අඩු කමෙන්ට් ප්‍රමාණයක් අඩ views ප්‍රමාණයක් තිබ්බේ. ඊට වඩා ඒකේ වටිනාකමක් බරක් මිනිස්සුන්ට දැනලා තිබ්බේ නෑ. ඇත්තටම ඒක වටින බර දෙයක්. නිකමට ඕගොල්ලෝ ගිහිල්ලා හෙල්ල අරගෙන හෙල්ලේ තුඩ පොළවට වදින්න දාන්න පුළුවන්ද කියලා try එකක් දෙන්න. හරි අමාරුයි වැඩි. නමුත් මීටර 92යි සෙන්ටිමීටර 62ක් කියන්නේ විශාල දුරක්. තාම හොඳ දක්ෂතාවයක් මේ ක්‍රීඩකයා පෙන්වමින් තියෙනවා. අපි කරන්න ඕන දේ තමයි මේ ක්‍රීඩකයාව රැක ගැනීම. රටක් විදියට, සමාජයක් විදියට ඒ වගකීම තියෙනවා. විශේෂයෙන්ම වගකීම තියෙනවා ආණ්ඩුවලට. ඒ නිසා අපි කියන්නේ මේ ක්‍රීඩකයාව දිරිමත් කරමු, ශක්තිය දෙමු, ඕව බලාගමු, මූල්‍යමය ශක්තිය ලබා දෙමු. මේ සියලු කාර්යයන් ආණ්ඩුවක් විදියට, ජනතාව විදියට, අපි විදියට කරලා රොමේෂ් තරංග මීළඟ ඔලිම්පික් පදක්කම ලංකාවට ගෙනෙන මට්ටමට පත් කරමු. ඒකේ සෑහෙන වගකීමක් අපිටත් තියෙනවා.
ඔහු තාම හොඳින් පුරුදු වෙමින් සිටිනවා. මේ යන දක්ෂතා මත නම් නියත වශයෙන් ඔහු එකට එනවා. දැන් 2026 වර්ෂයේ මීට 92යි සෙන්ටිමීටර් 62ක් විසි කරපු ක්‍රීඩකෙක් නෑ. ඔහු තාම හොඳින් තමන්ගේ වැඩේ කරලා තිනවා. අවුරුදු 23යි, තව අවුරුදු 2කින් ඔලිම්පික් යනවා. 25යි, ඒ කියන්නේ හොඳම කාලේ. ඔහුට නියත වශයෙන් පදක්කමක් ගේන්න පුළුවන්. අපි ඒකට ඔහුට සුබපතමු. අපි ඔහු බලාගමු. අපිට පුළුවන් දවසක ඒ ගැන කතා කරන්න ඉතාම සතුටින්. දන්නවා සුසිතකා ජයසිංහ දිනලා තියෙනවා. ඒක විශිෂ්ට ජයග්‍රහණයක්. ඒ වගේම ඩංකන් වයිට් ජයග්‍රහණය කළා තියෙනවා. ඩංකන් වයිට් සිලෝන් බ්‍රිටිෂ් කියන එක නියෝජනය කළේ. සිලෝන් බ්‍රිටිෂ් කියන එක අපි කතා නොකරමු. කොහොමද සිලෝන් බ්‍රිටිෂ් නියෝජනය කළේ? එහෙමනම් දැන් අපිට මේ ඉසව්වෙන් ජැවලින් ත්‍රෝ කියන මේ ඉසව්වෙන් ලෝක මට්ටමේ ජයග්‍රහණයක් කළා මල්ල ක්‍රීඩාවලින් විශිෂ්ට පදක්කමක් ගේන්න රමේෂ් තරංගට පුළුවන්කම තියෙනවා. අපි ඒක වෙනුවෙන් අද ඉඳලා කටයුතු කරමු. මේක ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ගිහින්